හෙජින් ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණ ආරම්භ කරන බව කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මේ පහුගිය රාජපක්ෂ පාලනයේ කාලේ ඉතාමත්ම වැරදි විදියට ගත තීරණයක් තමයි හෙජින් ගනුදෙනුව. ඒ හෙජින් ගනුදෙනුව පිළිබඳව පහුගිය කාලේ හරියාකාර පරීක්ෂණයක් විධිමත් ආකාරයට පවත්වලා තිබුණේ නැහැ. අවුරුද්දක් ඇතුළත හෙජින් ගනුදෙනුවෙන් වෙන පාඩුව කෝටි 200කට ආසන්න ප්‍රමාණයක් කියලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකන් ඩොලර් මිලියන 27ක් 2016 අගෝස්තු මාසයේ ඩොයිච් බැංකුවට ගෙවන්න සිද්ධ වුණා. මේ බේරුම් කිරීමේ ක්‍රියාවලිය නැතුව. ඒ විතරක් නෙමෙයි මේ ගනුදෙනුවෙන් විදේශ නීතිඥයින්ට අපි ගෙවලා තියෙනවා නීති වියදම් විතරක් මිලියන 404ක්. තෙල් සංස්ථාව වෙනුවෙන් මහා බැංකුව නීති වියදම් දරලා තියෙනවා මිලියන 500 ගාණක්. දැන් මේ ගනුදෙනුව කෙලවරක් නැහැ. හෙජින් ඉවරයි. ඒ සභාපතිවරුත් නැහැ. ඒ පාලනයක් නැහැ. නමුත් රටට පාඩු සිද්ධ වෙමින් යනවා. ඒ නිසා අපි දැන් බැඳුම් කර ගනුදෙනුව වගේම විගණන කාර්යපත්තුමාට අපි ඉල්ලීමක් කළා තියෙනවා. විගණන කාර්යපත් දෙපාර්තමේන්තුවෙන් දැනට පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන CID පරීක්ෂණ, ඒ වගේම අල්ලාසෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ සහ වෙනත් අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණ වාර්තාවන් එකතු කරලා ඒ වගේ තත්ත්වය පාර්ලිමේන්තුව වාර්තා කළා. මේ හෙජින් ගනුදෙනුව පිළිබඳව විමර්ශනය අපි පාර්ලිමේන්තු කෝපකාරක සභාවෙන් ආරම්භ කරා. ඒ නිසා බැඳුම් කර ගනුදෙනුවේදී වගේම මේ රටට සිද්ධ වෙලා තියෙන මේ මහා දැවැන්ත පාඩුව අනාවරණය කරගෙන ඒට වගකීම් උත්සන්නව නීතිය හමුවට පැමිණීමේ විශේෂ විමර්ශනයක් අපි පාර්ලිමේන්තුවේ කෝපකාරක සභාවෙන් ආරම්භ කරනවා. හෙජින් ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අද අදහස් පළ කළා. මමත් ඒ වෙලාවේ කෝප් කමිටුව හිටියා. අපි ඒ වෙලාවේ නිර්දේශ ලබා දුන්න යම් නිර්දේශ නමුත් ඒ වෙලාවේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒව පිළිබඳව සොයා බැලීමත් ඒ වගේම වැරද්දක් වෙලා තියෙනවා නම් ඒවට දඬුවම් ලබා දීමත් පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ වැරද්ද කොයි කාලෙද සිද්ධ වුණේ කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වැරද්දට දඬුවම් දිය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. ඒක ඒ ආණ්ඩුවෙන් වුණත් මේ ආණ්ඩුවෙන් වුණත් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි දන්නවා කෝප් කමිටුව තුල සුනිල් හඳුන්නෙත්ති මහත්මයාට മന്ത്രിතුමාට තිබිච්ච අභියෝග මොකක්ද කියන්නේ. මේක කෝප් කමිටුවේ තියෙද්දිම විශාල පීඩනයක් දාලා එතුමගෙන් ගන්න හැදුවා මේක එහෙම වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන්නේ. එතුමා නිර්භයවම පැහැදිලිවම කොන්ද කෙලින් තියලා තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුව දීපු නිසා තමයි අද ජනාධිපතිතුමා හරේ ජනාධිපති කොමිසමක් පත් කරලා මේක හොයන්න ඕනේ කියන එක කියලා තියෙනන්නේ නිසා. ඒ නිසා පක්ෂ පාට අපිට වැඩක් නැහැ. කවුද වැඩේ හරියට කරලා තියෙන්නේ? ඒ වැඩේ හරියට කරපු පුද්ගලයාට අපි සම්පූර්ණයෙන්ම ප්‍රශංසාව පළ කරන්න ඕනේ. ඒ හෙජින් වංචාව හෝ ඕනම වංචාවක් මේවට ජනාධිපති කොමිසම් පත් කරලා මේවයේ ඉන්න හොරු ටික අල්ලලා ඇතුළට දාන්න ඕනේ කියන ස්ථාවරයේ අපි දැඩිසේ ඉන්නවා. බැඳුම් කර වංචාවට සම්බන්ධ චෝදිතයින් නීතිය ඉදිරියට ගෙනීමෙන් සමාජයේ වෙනසක් කළ හැකි වනු ඇතැයි දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පස්කොඩ පැවති උත්සවයකදී. ඊයේ පෙරේදා වර්තමාන ජනාධිපතිතුමා කොමිසමක් පත් කරා මේ රටේ වෙච්ච ප්‍රසිද්ධ බැඳුම් කර ගනුදෙනුවට චෝදිතයන් හොයන්න ඕනේ කියලා ජනාධිපති කොමිසම. ලංකා ඉතිහාසයේ පළවෙනි අගමැතිවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් විසින් පත් කරපු කොමිසම පත් කරලා තියෙන්නේ 1950 ගණන් වල SWRD බණ්ඩාරනායක මහත්තයා තලකොඩ පිටිය කොමිසම කියන්නේ. අපේ වර්තමාන ජනාධිපතිතුමා ගැනත් මට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමාටත් මේ රටේ ඉතිහාසගත වෙන්න අවශ්‍ය නම් පැහැදිලිවම මේ හොරකමට චෝදිතේ සහ තීරණයක් අවශ්‍යයි. මං හිතන්නේ ඒකට හරියාකාර තීරණයක් චෝදිතෙක් හම්බුනොත් අපේ රටේ සමාජ සංස්කෘතියම ඒ තීරණයෙන් පස්සේ වෙනස් වෙයි. විගණකාධිපති දුරේ හොබවන තැනැත්තාගේ අවංක භාවය, ස්වාධීනත්වය, වෘත්තිමය භාවය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ලංකා වංශ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඉල්ලීමක් කර තිබෙනවා. පාලන පක්ෂයේ ඇතැම් නායකයන් විගණකාධිපති දොරේ හොබවන තැනැත්තාව ප්‍රසිද්ධියේ විවේචනය සහ පීඩනයට ලක් කිරීම හරහා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ වෘත්තිමය භාවයට බලපෑම් ලැබිය හැකි බව චන්ද්‍රා ජයරත්න මහතා යොමු කර ඇති ලිපියේ දැක්වෙනවා.
විගණකාධිපතිවරයාගේ තනතුරේ වැදගත්කම මෙම ලිපියෙන් පෙන්වුම් කෙරෙන අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් බිහිවන ගෞරවාන්විතම ධුරය මේ බවයි. ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා එම ආයතනයෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙසයි. ව්‍යවස්ථා විරෝධී ලෙස විගණකාධිපතිවරයාට ප්‍රසිද්ධියේ විවේචන එල්ල කිරීම සහ බලපෑම් කරන බවට කියවෙන පුද්ගලයන්ට ප්‍රසිද්ධියේ අවවාද කරන්නයි ජනාධිපතිවරයාට යොමු කරන ලිපියේ සඳහන් කරන ලෙසද ඉල්ලා තිබෙනවා. එවැනිම ලිපියක් අග්‍රාමාත්‍යවරයාට යොමු කරන්නයි චන්ද්‍රා ජයරත්න මහතා තම ලිපියේ සඳහන් කර තිබෙනවා. මාධ්‍ය වාර්තාවලට අනුව බලපෑම් එල්ල කරන දේශපාලන පක්ෂයක නායකයා ලෙස මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවලින් වහාම වළකින්නයි අවවාද කරන ලෙසද ඉල්ලා සිටින්නයි ලිපියේ සඳහන්. කතානායකවරයාටද මේ ආකාරයෙන් ලිපියක් යොමු කරන්නයි චන්ද්‍රා ජයරත්න මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ඉල්ලා සිටිනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව අපහාසයට සහ අපකීර්තියට පත්වන ක්‍රියා කිරීමෙන් වළකින්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන ලෙසට එහි සඳහන් කරන්නයිද ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතාගේ ලිපියේ සඳහන්. රටේ බලය තිබිය යුත්තේ දේශපාලනඥයාට නොව ජනතාවට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. හොරණ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 18ක වියදමින් ඉදිකළ කාර්යාලය හා ප්‍රජාශාලාව ජනතා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. ව්‍යවස්ථාවක් තුලින් සිද්ධ විය යුත්තේ එක එක දේශපාලන පක්ෂවල හෝ කණ්ඩායම්වල හෝ කල්ලිවල උමනා එපාකම් ඉෂ්ට කරන එක නෙමෙයි. තව තවත් අපේ රටේ බෙදීමක් ඇති කරන එක නෙමෙයි. තමුන්ගේ එදිනෙදා වැඩ කටයුතු ටික නිදහසේ කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරන දේ තමයි මේ රටේ බලය තියෙන්නේ තිබිය යුත්තේ ජනතාව. එසේ නැතුව දේශපාලඥයින්ට නෙමෙයි. මෙරටට නිදහස හිමි කර දීමට දේශපාලනිකමය වශයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහි කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. නිදහස් චතුරස්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිරිරුව අභියසදී අද පෙරවරුවේ මෙම සැමරුම් උත්සවය පැවැත්වුණේ කතානායක කරුචා සූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඩී.එස්. සේනානායක පිළිරුවට මල්තම් පැලඳුවේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතායි. මහනුවර ඓතිහාසික මහමළුවේ පිහිටි ඩී.එස්. සේනානායක පිරිරුවට පුෂ්පෝපහාර දැක්වුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලෝකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව ජාතිය වෙනුවෙන් පිරිනමන වාර්ෂික උත්තමාචාරය අද ගාලු මූදර ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ උත්තමාචාර වෙඩිමුර 25කින් 69 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආශිර්වාද පූජෝත්සවයක් තිබිරිගස්සෑය ශාන්ත තෙරේසා දේව මැදුරේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. නිදහස ඇති කරගන්නට අද අපි උගාක් මහන්සි විය යුතු කාලයක් උදා වෙලා තියෙනවා. අද වෙනදාටත් වඩා අවශ්‍ය වන්නේ ජාතීන් අතර ආගමිකයන් අතර විවිධ පසුතල ජීවත් වන මිනිසුන් අතර මේ රටේ එකමුතුකම එක්සත්කම ඇති කිරීමේ වැදගත්කමයි. නිදහස් දිනය වෙනුවෙන් හින්දු ආගමික පූජෝත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණේ කොච්චිකඩේ ශ්‍රී පොන්නම්බලම් වාගීශ්වර කෝවිලේදී. ඒ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාഥන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර කොළඹ මහපල්ලියේදීද නිදහස් දිනය වෙනුවෙන් ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වුණා. ඒ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. ගම්පහ මීරිගම් ප්‍රදේශයේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ඉඩම් ගොඩ කළ ස්ථානයක් පිළිබඳ තොරතුරක් වාර්තා වෙනවා. මීරිගම කොස්සටදෙනියාව ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මෙම ප්‍රදේශයේ නීති විරෝධී ගොඩ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලධාරීන් ඊයේ පියවර ගත්තා. මීරිගම පොලිසිය හා පල්ලේගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළා. එහිදී අනාවරණ වුණේ මෙම ප්‍රදේශයේ කොටස් කර අලෙවි කිරීම සඳහා කුඹුරු ගොඩ කර ඇති බවයි.
වසර 7ක පමණ සිට මෙලෙස නීති විරෝධී ඉඩම් ගොඩකිරීම සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ගොඩ කරපු කුඹුර ඉදමක් බවට පත් කරගෙන ඒකට යන්න තවත් කුඹුරකින් තමයි පාර ඉල්ලලා තියෙන්නේ. කුඹුර ගොඩ කිරිල්ල නීත්‍යානුකූලද නැද්ද? නීත්‍යානුකූල නොවේ නම් ඇයි ඒකට ක්‍රියාමාර්ග නොගන්නේ? පොලිසිය ගෙන්නලා 119 වලට කතා කරලා ඔතෙන්ට ගෙන්නලා ඒක කොටු කරලා දීලා අවස් වෙනකොට ආයෙ පවුවදත් පස් දානවා. එතකොට එහෙම කරන්න තියෙන පුළුවන් කාරකම මොකද්ද? ඒතර පස් ගොඩ කරනවා කියන්නේ කොහෙන් හරි පස් කපනවා. ඒ පස් කපන තැන පරිසර තත්ත්වය ගැන කවුරුවත් හොයලා බලලා නැහැ. දිවුලපිටියේ ඒකාධිකාරයක් තිබුණා. අපි කියන්නේ ඒකාධිකාරයක් තිබුණා කියලා එනම් පිළිගන්නවා කියන්නේ දිගින් දිගට මේවා සිද්ධ වෙලා තියෙනවා. සියලුම ජනතාවගේ වගකීමක් සහ හෙට දිනේ වෙනුවෙන් කරන යුතුයකමක් තමයි මේවට විරුද්ධ වීම. පල්ලේගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනිය පැවසුවේ ඉඩමේ කොටසක් ගොඩ කිරීම සඳහා අදාළ පුද්ගලයා සතුව බලපත්‍ර ඇතත් එහි සීමා උල්ලංඝනය කරමින් ඔහු ක්‍රියා කර ඇති බවයි. අනවසරයෙන් ගොඩ කර ඇති කොටසේ පස් වහා ඉවත් කරන ලෙසද මීරිගම පොලිසිය නියෝග කළා. මේ අතර දිවුලපිටිය දෙහිගහ පල්ලම ප්‍රදේශයේ සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් කළ අනාවරණයකින් පසු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් නිරීක්ෂණය කළා. ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද ක්‍රීඩා තොරතුරු ගෙනීමට ධනුෂ්ක සෙනවිරත්න සූදානම්. අයිබෝන් ධනුෂ්ක. ස්තුතියි දුතික. යෝන් වේගපන්දු වන්නන් දෙදෙනෙකු වන ලහිරු කුමාර සහ ලහිරු මදුශංකාද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින වරම් දිනා ගත්තා. ඒ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 27ක් අවසානයේ කඩලු 4ක් ලැබී රැස් කරගෙන සිට ලකුණු සංඛ්‍යාව 117ක්. තරගයේ කාසිය වාසිදිනු දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒ.බී. ඩිවිලියර්ස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. අද දකුණු අප්‍රිකා කණ්ඩායම පිටියට පිවිසියේ වර්ණ වෙනස් කර ගනිමින්. ඔවුන් මෙලෙස රෝස පැහැඳුමින් සැරසී ක්‍රීඩා කිරීමේ අරමුණ වන්නේ පියවරු පිළිකා පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු කිරීම සඳහායි. ඩේවිඩ් මිලර් සහ වෙන් පානෙල් වෙනුවට ෆර්හාන් බැහැරඩීන් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් අද තරගයට ක්‍රීඩා කරනවා. එක් දින වරම් දිනාගත් 19 හැවිරිදි ලහිරු කුමාර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර 24 වෙනි විහේ පසුවන ලහිරු මදුසංක ජාතික කණ්ඩායමට එක්වන්නේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. All along the carpet for four. And that's hammered away. That's a boundary off the last. අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිරෝෂන් ඩික්වෙල සමග උපුල් තරංග. පළමු කඩුලේ සම්බන්ධතාව ලකුණු 60කට සීමා වුණා. උපුල් තරංග දැවී ගියේ ලකුණු 31කටයි. කුසල් මෙන්ඩස් ලකුණු 4කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාලට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි. Straight to the man sweeping a cover. නිරෝෂන් ඩික්වෙල අද වාර්තා කළේ එක් දින දිවියේ දෙවෙනි අර්ධ ශතකය. Job for Sri Lanka. It's going to have to go on and do some more though. 50 or 53. මේ අතර ක්‍රීඩාංගණයට මීමැස්සන් පැමිණීම හේතුවෙන් තරගය පැවැත්වීමට අවස්ථා කිහිපයකදී බාධා එල්ල වුණා. This is working out too well. I reckon it's the colour of the whole they're attracted to. To the clock in his pink helmet. ඒ සමගින් රාත්‍රී 7 සතියන්ත ප්‍රධාන ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.